ඔයා ලංකාවේ කන්ටෙන්ට්ස් හදන vlogs කරන කෙල්ලෙක් නම් ඔයාට likes views මොකුත් එන්නේ නැත්නම් වීඩියෝ reach වෙන්නේ නැත්නම් ඒ වගේම ඔයාට කිසිම ආත්ම අභිමානයක් නැති කිසිම ලැජ්ජාවක් නැති කොහොම හරි reach වෙන්න දඟලන කෙල්ලෙන් නම් ඔයාට කරන්න තියෙන එකම දේ ඔයා මොන log එක කරත් අඩුම තරමේ රජයේ කාර්යාලයකට බස් එකේ ගියත් ඔයා වීඩියෝ කරන්න ඇඳුම අදින තැන ඉඳලා පොඩ්ඩක් එහෙම් මෙහෙම් කැලේ ටිකක් පේන්න. එතකොට ලංකාවේ උන්ට තියෙන අසහනය හැටියට අනිවාර්යයෙන්ම reach වෙනවා. good job. This is for Sri Lankan girls. අද කාලේ ගොඩක් මොලේ තියෙන කොල්ලෝ කෙල්ල දෙන්නෙක් තියාගෙන ඉන්නවා. පළවෙනි කෙල්ල තමයි ඉතා විනයගරුක වැදගත් විවාහයට සුදුසු කෙල්ලෙක්. දෙවෙනි එක තමයි සුපිරි ගණේ බඩුවක්. ඒ හින්දා කවදාවත් කොල්ලෙක් එයාට කෙල්ලෙක් කිද්දී ඔයාගේ පස්සෙනුත් එනවා කියන්නේ ඒ කෙල්ලට වඩා ඔයා හොඳ හින්දා එනවා කියලා හිතන්න එපා. බොහෝ දුරට ඔයා දෙවෙනි ගණේ සුපිරි බඩුවක් වෙන්න ඇති. කොහොමද මෝඩ කෙල්ලෙක්ව යාළු කරගන්නේ? මුලින්ම අපි මැසේජ් එකක් දාන්න ඕනේ. මම ඔයාව කොහෙද හරි දැකලා තියෙනවා. හැබැයි ඒක දාන්න ඕනේ ඉංග්‍රීසියෙන්. මොකද ChatGPT ගහලා හරි ඉංග්‍රීසියෙන් දාපම් සිංහලෙන් ගොඩේ වගේ එකපාරම දාන්න යන්න එපා. මොකද ඉංග්‍රීසියෙන් මැසේජ් එකක් දාපම කෙල්ල විතර මෙයා නම් පොඩ්ඩක් පොෂ් වගේ එහෙම අර මොලේ මෝඩ හින්දා තමයි මේ එහෙම හිතන්නේ. එකපාරම අසහනකාරය වගේ දෙන්න යන්න එපා. මුලින්ම ඉවසන්න. දවස් දෙක තුනක් හිමීට ඉවසන්න. දැන් ඉංග්‍රීසි වාක්‍ය දෙක තුනක් කතා කරගෙන යද්දි සිංහල වචනේ එක අස්සරේ බුවාම හිමීටම සිංහලට මොකක් හරව ගන්න පුළුවන්. ඒතකොට කිසි අවුලක් නැහැ. ඉවසලා හරිම වෙලාව වෙනකන් ඉන්න good luck. කොහොමද ලංකා කැම්පස් එකේ ඉන්න බඩුවන් නිවැරදිව අඳුරගන්නේ? උගුරේ යම් කිසි දෙයක් හිර වෙලා වගේ වචන හරියට උච්චාරණය කරගන්න බැරි ඇක්සන්ට් එකකින් කතා කරනවා නම් ඒක බොහෝ විට බඩුවක්. වෙනම කෙල්ල ගෲප් ටිකක් හදාගෙන එක විදිහකට ඇඳගෙන we are besties, we are not just friends, we are sisters වගේ කියා ඒ උනාට යටින් එක එක කපනවා නම් ඒක බොහෝ විට උන් බඩු. කැම්පස් එන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු අඳින ඇඳුම ටික ටික කොට වෙලා නම් ඒකත් බොහෝ විට අවධානය ඉල්ලන බඩුවක්. හැමෝටම පේන තැන්වල ඉඳගෙන කිසිම ලැජ්ජාවක් නැතුව කොල්ලෝ කිස් කරනවා නම් ඒකත් බඩුවක්. කොල්ලෝ 10ක් 20ක් එක්ක වට වෙලා මැදර වෙලා හුරතල් වෙන්න හදනවා නම් ඒකත් බඩුවක් වීමේ සම්භාවිතාවය ඉහළයි. ස්ටුඩන්ට් කවුන්සිල් අර කවුන්සිල් මේ කවුන්සිල් මේ පාටි අර පාටි කියා හැම එකටම මූලිකත්වය ගනිමින් අවධානය දිනා ගන්න උත්සාහ කරනවා නම් ඒකත් බොහෝ විට අවධාන බඩුවක්. බ්‍රේක් එක වෙලාවේ කොල්ලොත් එක්ක වොෂ්රූම් යනවා නම් ඒක ඩෙෆිනිට්ලි බඩුවක්. හින්දා උඹලා කෙල්ලෙක්ට කැමති නම් එකපාරම පැණියබල වගේ කෙල පෙරාගෙන පස්සෙන් යන්න හදන්න එපා. ටිකෙන් ටික ඒ කෙල්ලට ක්ලෝස් වෙලා පෙන්නන්න අපි එයා ගැන කෙයා කරනවා කියලා. එක්සැම්පල් එකක් විදිහට ඒ කෙල්ලට පීරියඩ්ස් වගේ මොනවා හරි හැදුනහම එයාගෙන් අහන්න ඔයාට කොහොමද? ඔයා හොඳින්ද? අමාරුද? රිදෙනවද? පැනඩෝල් එකක් එහෙම දෙන්නද? ඒ වගේ දේවල් ඇහුවාම ඒ කෙල්ල අනිත් පැත්ත එක්ක කම්පෙයාර් කරන ඔයාව. එතකොට ඒගොල්ලන්ට සමහර විට හිතෙනවා මෙයා නම් හරි හොඳ කෙනෙක් වගේ කියලා. එතකොට උඹ කොච්චර කැත වුණත් අන්තිමේදී ඒ කෙල්ල උඹට කැමති වීමේ සම්භාවිතාවය ඉහළයි. good luck. දැන් මෙහෙමයි හරිද? කෙල්ලෙක් කවදාවත් හොඳට hina වෙලා කතා කරා කියලා උඹලා හිතන්න එපා. ඒ කෙල්ල උඹලට කැමතියි කියලා. අනික උඹලත් එක්ක හොඳට හැමදාම chat කරා කියලා හිතන්නත් එපා. ඒ කෙල්ල උඹලට කැමතියි කියලා. හැබැයි මෙතන තියෙනවා එක ප්‍රශ්නයක්. ඒ කෙල්ල දන්නවා එහෙම ඒගොල්ලෝ හැසිරුණාම ඒ කොල්ල හිතනවා කියලා ඒ කෙල්ල එයාට කැමතියි කියලා. හැබැයි උන් ඇත්තටම කැමති නෑ. හැබැයි උන්ට ඕනේ එහෙම කොල්ලා පොඩ්ඩක් රවට්ටලා අමුතු සොන් ඉන්දනයක් ලබන්න. සාමාන්‍ය උඹට ඇත්තට මේ කෙල්ල උඹට කැමතිද කියලා දැනගන්න ඕන නම් කරන්න තියෙන්නේ එකපාරම ඩිසපියර් වෙන්න. ඒ කෙල්ල ඇත්තට උඹට කැමති නම් උඹ ගැන පොඩ්ඩක් හොයලා බලනවා අඩුමතරම ටෙක්ස්ට් එකක් දාලා හරි. එහෙම නැත්තම් උඹට ඒ කෙල්ල කැමති නෑ. මගේ රත්තරන් ගෑන ළමයි ඔයාගෙන් කවදා හරි කොල්ලෙක් ඇහුවොත් ඔයාට කොල්ලෙක් ඉඳලා තියෙනවද කියලා ඔයා කවදාවත් කියන්න එපා. අනේ මට නම් කොල්ලෙක් ඉඳලා නෑ. මගේ අතින්වත් කොල්ලෙක් කල්ලා නෑ වගේ දෙයක්. මොකද මේ 21 වෙනි සියවසේදී අපිට ඔය වගේ කතා විශ්වාස කරන්න අමාරුයි. ඔයා කැතයි නම් අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. හින්දා කොල්ලෙක් නෑ වගේ දෙයක් කිව්වොත් අපි හිතනවා ඔයාලා බොරුකාරියෝ කියලා. ඔයාට කලින් කොල්ල 5ක් 6ක් 7ක් 10ක් හිටියත් කමන්නේ නෑ. ඔයා කියන්න මට එක කොල්ලෙක් හිටියා. ඒ තමයි මගේ ෆස්ට් ලව් එකේ. යාට මම ආරාදරෙන් හිටියා. හැබැයි යා එක එක නරක දේවල් වලට ආව හින්දා මම ඒක බ්‍රේක් අප් වුණා කියලා. ඒක තමයි ඔයාට කොල්ලෙක් අන්දන්න පුළුවන් ලේසිම දේ. ඉතින් ඔයා මේ දේ පාවිච්චි කරලා කොල්ල අන්දලා ජීවිතේ ජය ගන්න. good luck. this is for Sri Lankan girls. හරිද? මේ ලෝකේ අනිවාර්යයෙන්ම ලස්සන කැත කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය ලස්සන කෙලෙස් සෝෂල් මීඩියා වල මොකක් හරි පෝස්ට් එකක් දාපු ගමන් ඕක වෛරල් යනවා, රීච් වෙනවා. ඒ හින්දා ඒක දැකලා කැතයි කියලා සම්මත කෙල්ලෝ මේක ඇවිල්ලා දැම්මම මොකුත් රීච් වෙන්නේ නැහැ. අන්තිමට උන් රෙදි ගලවනවා. රෙදි ගැලවුවට පස්සේ තමයි රීච් එක. ඒ රීච් එක තාවකාලිකයි මහත්තයෝ. ඔයා වටා එකතු වෙන්නේ අර අමුතු ෆෙටිෂ් තියෙන උන් විතරයි. වා කැතයි නම් it's okay. මාත් කැතයි. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන ඇවිල්ලා රෙදි ගලවල වැලරෙන්න එපා. හරි අප්‍රසන්නයි.